හයිබෝවන් අද වීඩියෝකින් අරන් ආවේ TikTok කොච්චර වීඩියෝස් දැම්මත් TikTok රීච් වෙන්නේ නැත්තේ මොකද? වීඩියෝස් අපේ වීඩියෝස් රීච් වෙන්නේ නැත්තේ මොකද කියලා ඒකට හේතුව සහ ඒකට යොදන්න පුළුවන් පිළියම් ගැන පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. දැන් ගොඩක් අය කමෙන්ට්ස් දාලා අහලා තියුණා සහ මැසේජ් දාලා අහලා තියුණා අනිත් සෝෂල් මීඩියා වල එහෙම TikTok US account එක හැදුවත් ඒ account එක channel එකේ වීඩියෝස් ටික රීච් වෙන්නේ නැත්තේ මොකද කියලා. ගොඩක් හේතු බලපානු මේ රීච් වෙන්නේ නැති එකට. ඒකේ එක හේතුවක් තියෙන මේ TikTok app එකෙත් මම ඔයාලට ඒක ගිහලා පෙන්නන්නම්. TikTok එක ඕපන් කරායින් පස්සේ මේ account එකට යනවනේ. account එකට ගියාට පස්සේ මේ උඩ පේනෝනේ දුවාට ඉරි කැලි තුනක්. ඒ ඉරි කැලි තුන උඩ ටච් කරලා settings and privacy යන්න. ඒ settings and privacy වල ගිහිල්ලා මේ accounts කියලා තියෙන්නේ. ඒක ක්ලික් කරලා මේ account information කියන තැන මේ විදියට මේ මොකක් හරි වැටිලා තියෙනවද බලන්න. ඒ කියන්නේ US account එක නම් විතරයි හොඳද මේක පෙන්නන්නේ. ලංකාවේ local account වල මේක පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තව feature එකක් තියෙන මේ private account කියන එක. මේ private account කියන එක disable කරලා තියන්න හොඳද? ඔයා private කරොත් එහෙම ඔයාගේ videos බලන්න පුළුවන් followers ලට විතරයි. followers ලට follow කරන අයටයි. following and followers ඒ අයට විතරයි එතකොට වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඒ නිසා ඒක disable කරලා තියාගන්න. අනිත් කාරණාව තමයි වීඩියෝස් අපි හදනකොට සහ channel එක අපි හදනකොට ඉස්සෙල්ලා අපි කල්පනා කරලා බලන්න ඕන අපි මොන audience එකද target කරන්න කියලා. දැන් අපි funny videos දාලා ඒ funny audience එකට target කරනවද නැත්නම් educational videos දාලා ඒ education පැත්ත target කරනවද එහෙම ඒ එක තියාගන්න ඕන. කියන්නේ target කරන හරි master plan එකක් හදාගන්න ඕන මොන audience එකද ඔයා target කරන්න කියලා. එතකොට ඔයා channel එක grow කරගන්න පුළුවන්. ඒ අදාළ audience එකට විතරක් ඔයා videos නිර්මාණය කරන්න. ඒ channel එකේ තව cooking videos දාලා ඊට පස්සේ tech videos දාලා නිකන් අච්චාරුවක් වගේ කලවම් කරලා දාන්න එපා. එතකොට channel එක කොහොමද reach එක බලපාන මේ reach එකට බලපාන මේ niche එක. ඊට පස්සේ තමයි මුල් තප්පර 3 තියෙනවානේ. මුල් තප්පර 3 හෝ 2 සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ 3. 3 ඇතුළත ඔයා attention එක ගන්න ඕන. ඒ කියන්නේ ඒ වීඩියෝ එක බලන කෙනාගේ යූසර්ගේ attention එක ගන්න ඕන. ඉස්සරහට නිකන් අර ඉස්සරහට වෙන්න තියෙන්නේ මොකක්ද? අර නිකන් කුතුහලය ඇති කරන්නේ. දැන් ටෙලි ඩ්‍රාමා එක වුණත් හෙට යනකොට සද වෙන්නනවනේ. අන්න ඒ වගේ attention එක ගන්න ඕන. ඊට පස්සේ තව එකක් තියෙනවා consistency එක. consistency කියන්නේ හරියට අපි ඒ කියන්නේ time එකක් තියාගෙන වෙලාවක් තියාගෙන ඒ කියන්නේ දිනයක් තියාගෙන videos upload කරන්න ඕන. සාමාන්‍යයෙන් සතියකට videos 3ක් වගේ හොඳටම ප්‍රමාණවත් සහ මේ අපි හිතුන වෙලාවට upload කරන්න හොඳ නැහැ. හරියට එක time එකක් තියාගන්න ඕන. සාමාන්‍යයෙන් මම recommend කරන්නේ නම් සිකුරාදා හවස 6. අන්න හවස 6ට දැම්මම video ටිකක් viral යන chance එක වැඩි. එතකොට හවස 6 නම් ඔයා හවස 6ටම තමයි දාන්න ඕන අනිත් දවස් දෙකේ. කියන්නේ සිකුරාදා, අඟහරුවාදා, ඉරිදා. අන්න ඒ දවස් තුන ගමුකෝ. ඒ දවස් තුනේ හැමදාම හවස 6ට දාන්න. හැබැයි ඔයා ඊට කලින් නිකන් 12ට එකක් දාලා ඊට පස්සේ පහුවෙන්ද දවසේ 10ට විතර තව එකක් දාලා එහෙම උදේ පාන්දර එහෙම බොරුවට එහෙම වීඩියෝස් දාන්න යන්න එපා. කොහොමත් ඒතකොට රීච් එක බලපානවා මේ රීච් එක අඩු වෙනවා කොහොමත්. ඒතකොට රීච් එකක් නෙමෙයි වීඩියෝස් නිකන් වීඩියෝස් එකට ෆලෝවර්ස් ටිකගේ views ටික විතරක් ඕන නම් යාවේ එච්චරයි. ඉතින් එතනින් එහාට අර viral වෙන chance එක අඩුයි. ඊට පස්සේ තියෙන්නේ quality එක. දැන් වීඩියෝස් අපි හිතමු මොකක් හරි ඔයගොල්ලෝ ටිකක් එච්චර කැමරා ඉක්විප්මන්ට්ස් එහෙම ගන්න වත්කමක් නැත්තම් සාමාන්‍ය තමන්ගේ තියෙන ෆෝන් එකේ තියෙන කැම් එක ප්‍රමාණවත්. ඒ කැම් එකට සාමාන්‍යයෙන් හොඳ ලයිට්නින් ඔඩියෝ එහෙම හදාගන්න. ලයිට්නින් කියන්නේ අර ලොකු සොෆ්ට් බොක්ස් අරගෙන එහෙම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ජනේලයක් තියෙන පැත්තකින් කැම් එක තියලා අපි ජනේලේ ඉස්සරහින් ඉඳලා වීඩියෝස් එක ෂූට් කරලා බලන්නකෝ. එතකොට ඒ කියන්නේ හොඳ නැචරල් ලයිට් එකක් එනවනේ අපේ මේ ඇඟට. එතකොට ඒ කැම් එකෙන් ඒක හොඳට රෙකෝඩ් වෙනවා. ඒ වීඩියෝ එක එතකොට ක්වොලිටි එක වැඩි වෙනවා. සාමාන්‍යයෙන් නිකන් ඔය ගෙදර පාවිච්චි කරන ලයිට් එකක් දාලා රෙකෝඩ් කරන්න යන්න එපා. අර විදිය කරලා බලන්න. ඔඩියෝ එකත් ඔයගොල්ලෝ හදාගන්න සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ලොකු මයික් ගන්න කියලා මුල්ම දවස්වල.
සාමාන්‍යයෙන් ෆෝන් එකේ තියෙන මයික් එක හොඳටම ප්‍රමාණවත්. ඒකේ හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඊට පස්සේ අන්තිමටම කරන්න ඕන ඔය වීඩියෝස් වල ඇනලිටික්ස් බලන එක. channel එකේ ඇනලිටික්ස්. කොහොමද වීඩියෝස් වල views ගිහිලා තින්නේ, කොච්චර රිටෙන්ෂන් එකක් තියෙනවද, මිනිස්සු මගේ වීඩියෝ ස්කිප් කරලා බලනවද නැත්නම් වීඩියෝස් වලට ලයික් එක තියෙන ප්‍රතිශතයක් වගේ පෙන්වනවනේ. සාමාන්‍යයෙන් ලයික් ඩිස්ලයික් කරෙම ඒ වගේ කල්පනා කරලා හොඳට මයින්ඩ් මැප් එකක් ගහලා හොඳට මාස්ටර් ප්ලෑන් එකක් හදාගන්න channel එක රීච් කරගන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලොන්ට මොනිටයිසේෂන් හම්බ වෙනවා TikTok එකේ මුදල් උපයන්න. මේ ටික ඔයා කරගන්න පුළුවන් නම් ඔයාට ඉතින් channel එක නිකම්ම ගොඩ යනවා. එහෙනම් හැමෝටම ජය වේවා. channel එක හොඳට හදාගන්න රීච් කරගන්න. එහෙනම් අදට ගිහින් එන්න.